ආයිබෝවන් හැමෝටම ඔව් කියලා හෙම්බත් වෙලාද? එහෙනම් අද කියන්නම් නෑ කියන එකෙත් බලයක් තියෙනවා කියලා. අද අපි කතා කරමු ඒ ගැන. අපේ ජීවිතයේ බොහෝ වෙලාවල් වලට අනෙක් අය අමනාප වෙයි කියලා අපිට පොඩි බයක් ඇති වෙලා අපි ඔව් කියන දේ සමහර වෙලාවට කියනවා. හැබැයි ඔයා දැනගෙන හිටියද මේක මනෝවිද්‍යාත්මක බැලුවොත් ඔයාලට හැමතිස්සෙම හැම දෙයකටම ඔව් කියලා කියන්න ගියාම ඒක ඔයාගේ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑමක් ඇති කරනවා කියලා. ඇයි අපි නෑ කියන්න බය? ඉතින් ඒකෙද හේතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි දැන් අපි අනිත් අය ගැන වැරදියට හිතයි අපි ගැන වැරදියට හිතයි කියලා අපිට ලොකු හිතවිල්ලක් ඇති වෙනවා. අනිත් එක තමයි අපි ආත්මාර්ථකාමී කෙනෙක් විදිහට දකි කියලා අන්න ඒ ගැන යම්කිසි සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ අනවශ්‍ය ගැටුම් වලට මැදිහත් වෙන්න අකමැති හින්දා අපි සමහර වෙලාවට නෑ කියලා කියන්නේ නැතුව ඔව් කියනවා. දැන් අපි බලමු නෑ කියන එකෙන් ඔයාට ලැබෙන වාසි මොනවද කියලා. මානසික සීමාවන් කියලා එකක් තියෙනවා. මානසික සීමාවන් වලට අපි mental boundaries කියලා කියන්නේ. එතකොට මේ වගේ දෙයකදී ඔයා නෑ කියන විට ඔයාට ඒකට අවශ්‍ය කරන කාලය හා ශක්තිය වටින බව සමාජයේ පුද්ගලයන්ට පෙන්නනවා. එතකොට ඒකෙදිත් යම්කිසි විදිහකට ගෞරවයක් නෑ කීම තීමේ ඇති වෙනවා. අනික් කාරණාව තමයි නෑ කීමේ වාසියක් තමයි දැන් ඔයාලා ස්ට්‍රෙස් එකේ වැඩ කරන්න උත්සාහ කරනවා නම් Tamanට නොහැකියාවක් තියෙන දෙයක් කරන්න අරගෙන ඒක මේ ඔව් කියලා කරන්න ගත්තා නම් ඒකෙන් ඇතිවෙන ස්ට්‍රෙස් එක Tamanට අඩුවීමක් සිද්ධ වෙනවා. එතකොට වැඩ කරන්නේ නැති වැඩ ඔයාලට කරගන්න බැරි වැඩක් ඔයා බාරගන්නේ නැහැ. එතකොට ඒකෙදිත් ඔයාලට ඒ වාසිය සිද්ධ වෙනවා. අනවශ්‍ය දේවල් වලට නෑ කියලා කියන්න ඔයාලට හැකියාව තියෙනවා නම් ඔයාලට ඔව් කියලා කරන්න ඕන තියෙන වැඩකට කාලය ඉතුරු වෙනවා. ඒ කියන්නේ ඔව් කියලා කරන්න ඕන ටික වැඩ කටයුතු ටිකක් තියෙනවා නම් ඒක කරන්න ඔයාලට කාලය ඉතුරු වෙනවා. එතකොට ඒකත් ඔයාලට මේ නෑ කීමේ බලෙන් ලැබෙන වාසිය. ඒකින්ද ඒකත් මතක තියාගන්න. දැන් අපි බලමු හරි විදිහට නෑ කියන්නේ කොහොමද කියලා. දැන් ඒකට අපිට ක්‍රම කිහිපයක් තියෙනවා. ඔන්න පළවෙනි ක්‍රමයේ විදිහට කිව්වොත් මම ඒකට කැමතියි. හැබැයි සමා වෙන්න මට ඒ වෙනුවෙන් දැන් මේ වෙලාවේ කාලයක් යොමු කරන්න විදිහක් නෑ කියලා කියන්න හැකියාව තියෙන්න ඕන. තව ක්‍රමයක් තමයි ස්තුතියි මට ආරාධනා කරාට නමුත් සමා වෙන්න මට වෙන වැඩක් දාගෙන තිබ්බා. දැන් ඒ වැඩේ තමයි මේ දවස්වල මම ඉන්නේ. ඒකින්ද මට ඉන්න විදිහක් නෑ කියලා ඔයාලට කියන්න හැකියාව තියෙනවා. මතක තියාගන්න හැමතිස්සෙම ඔයා නෑ කියලා කියන්නේ පුද්ගලයෙක්ට නෙමෙයි. ඒ ඉල්ලීමට පමණයි. එතකොට මේ මිනිස්සයා තරහ වෙනවා කියලා හිතේ ලොකු සැකයක් ඇති කරගන්න යන්න එපා. ඉල්ලීමකට පමණයි නෑ කියන එක සිද්ධ කරන්න. ඉතින් ඔයත් හැමදාම ඔව් කියලා පසුතැවුණු කෙනෙක්ද? එහෙනම් දැන් මේ කිව්ව දේවල් ටික හරියට ප්‍රැක්ටිස් කරන්න. මෙහෙම දේවල් වල ඔය අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවද? එහෙනම් ඒ ගැන අත්දැකීම් බෙදා ගන්න කැමති නම් කමෙන්ට් සෙක්ෂන් එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න.